අය උබෝවන් ඉතින් වාහන මිල අඩු වෙලා නෑ කියන තරම් නම් වාහන මිල අඩු වෙලා නෑ. බදු වැඩි වුණොත් නම් මේ වාහන මිල අනිවාර්යෙන් වැඩි වෙනවා. වාහන ආනයනකරුවන්ගේ පිරිසක් කියනවා වාහන මිල අඩු වෙලා කියලා. හැබැයි තව පිරිසක් කියනවා එහෙම කියන තරම් අඩු වීමක් නෑ කියලා. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ නම් හිතුවට වඩා ඉක්මනට වාහන මිල අඩු වෙලා තමයි තියෙන්නේ. ඉතින් මෙහෙම දෙයක් වෙයි කියලා ඉතින් එකපාරට හිතුවේ නෑ නේද? ඒ වුණාට වැඩේ වෙලා තියෙනවා. අපේ රටට වසර 5ක් වාහන ආනයනය කරන්න දුන්නේ නෑ. හැබැයි ඊට පස්සේ 2025 පෙබරවාරි මාසෙ වෙනකොට වාහන ආනයනය කරන්න දුන්නා. දැන් වාහන ආනයනය කරන්න දීලා මාස 8ක් වෙනවා. ලංකාවට මුලින්ම වාහන ගේනකොට මාර මිලක් ගියේ. මාර වාහන නම් ලක්ෂ 65 70 ඉඳන් දෙනවා කිව්වට ලක්ෂ 90 80 ඉඳන් තමයි ඒවා ගන්න තිබ්බේ. ඉතින් අලුතෙන් වාහන ගේනකොට පරණ වාහන මිල අඩු වෙයි කියලා හිතුවට හැබැයි පරණ වාහන මිල තිබ්බටත් වඩා මිල වැඩි වුණා. මිල වැඩි වුණා නෙමෙයි ඉතින් මිල වැඩි කරා. මොකද අධික ලාභ තියාගෙන තමයි ඕවා විකුණන්න ගත්තේ අලුත් පරණ ભેදකින් තොරව. හැබැයි ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ? වාහන මිල අඩු වෙලා තියෙනවා. මෙහෙම කියන්නේ මොකකින්ද මේව අඩු වෙලා තියෙන්නේ? වාහන මිල අඩු වෙලා කියලා කියන්නේ වාහන ආනයනය කරන අයම තමයි. ලක්ෂ 100ට විතර විකුණපු වාහනේ දැන් ලක්ෂ 5ක් විතර අඩු වෙලාලු. එතකොට ලක්ෂ 200ට විතර විකුණපු වාහනේ දැන් ලක්ෂ 10ක් 15ක් මිල අඩු වෙලාලු. ඉතින් තරගකාරී වෙළඳපොළ රටාවත් එක්ක නම් ඊට වඩා මිල අඩුවක් ගන්න තියෙනවා. ඒ වගේම තමයි ඉතින් පර්සනල් එහෙම ඉම්පෝට් කර ගන්නවා නම් ඔය කියන මිල ගණන් වලටත් වඩා අඩුව ගන්න හැකියාව තියෙනවා. එකපාරම මෙහෙම වාහන මිල අඩු වෙන්නේ මොකක්ද උනේ හේතුව? ඒක තමයි ඉතින් ජපාන් වෙන්දේසියේ වාහන මිල ගණන් අඩු වෙලා. මොකද ලංකාවට වාහන ආනයනය කරන්න මාකට් එක ඕපන් කරපු ගමන් වාහන ගෙනාවා රැල්ලටම. ඒත් එක්ක ඉතින් වාහන කිව් මිල ගණන් වලට තමයි ගන්න උනේ. හැබැයි ඉතින් දැන් එහෙම නෑ. රැල්ලට ඉතින් වාහන ගතා හිටියා. ඉතින් සල්ලි තියන අයට ප්‍රශ්නයක් නෙමෙයිනේ. දැන් ඉතින් රැල්ලත් අඩුයි. ජපාන් යෙන් එකත් තිප්පට වල ටිකක් අඩුයි. ඉතින් දැන් සාපේක්ෂව වාහන වල මිල අඩුවීමක් තියෙනවා. ඉතින් වාහන ආනයනය කරුවා මොකද කියන්නේ? එයාලා නම් කියන්නේ දැන් වාහන වල මිලේ පහළ යෑමක් තියෙන නිසා මේ වෙලාවේ වාහනයක් ගන්න එක තමයි හොඳ අවස්ථාව කියලා කියන්නේ. ඉතින් ඒකට ඔයාලගේ අදහස කමෙන්ට් කරගෙන යන්නකෝ. හැබැයි ඉතින් දැන් අලුත් වාහන මිලත් ඔහම අඩුයි කියලා කිව්වහම පරණ වාහන මිලට මොකද වෙලා තියෙන්නේ? සමහර ඒවාට නම් ඉතින් උනේ මොකද කියලා හිතා ගන්නත් බෑ. අද දාන මිල නෙමේ හෙට දාන මිල නෙමේ අනිද්දා. තරගෙට මිල ගණන් වෙනස් කරලා ඇඩ් දාන්න පටන් අරගෙන තියෙනවා. ඔය අතරේදී ඉතින් තාමත් ඉතින් අධික මිලට වාහන මිල දාන අය නැතුව නෙමේ මේ අපේ රටේ. හැබැයි ඉතින් ඔය අතරේදී තවත් අය try කරනවා මේ තියෙන වාහන මිල ඒ විදිහටම තියාගෙන යන්න. මොකද වාහන වැඩි මිලට ගත්ත අය කැමති නෑ වාහන මිල අඩු වෙනවට. ඔය අතරේදී තව සමහර ආනයනකරු කියන කතාවක් තමයි දැන් මෙහෙම වාහන මිල අඩු වෙලා තියෙනකොට එයාලා කියන්නේ වාහනවල ලොකු මිලක් අඩු වෙලා නෑ. ගොඩක් මිනිස්සු බලන් ඉන්නවා ඉස්සරහට බජට් එකට වාහනයක් එයි කියලා. ඒ නිසා වාහන ගන්න බලන් ඉන්න අය හිතන් ඉන්නවා ටැක්ස් එක වෙනස් වෙලා ගණන් අඩු වෙයි කියලා. හැබැයි ඉතින් ටැක්ස් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා දැම්ම ගන්න එක තමයිලු හොඳ කියලා තමයි ඔන්න කියන්නේ. කොහොමද ඉතින් වාහන ආනයනය කරන්න ගත්තාම සමහරු මිල අඩුව දෙන්නම් කියනවා. සමහරු මිල වැඩි වෙනවා කිසි වෙනසක් වෙන්නේ නැහැ කියන කතාව ඉතින් ඒ කාලේ ඉඳන් කිව්වනේ අපේ රටේ. දැනුත් එහෙම තමයි ඉතින් සුපුරුදු විදිහටම ඉතින් ඒවා ඒ ආකාරයෙන්ම යනවා. එයාලගෙන් ඇහුවොත් මේ වාහන මිල අඩු වෙනවද කියලා එයාලා කියන ජීවිතේට මේ වාහන මිල අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා විතරයි කියලා. සමහර විට ඉතින් වාහන මිල අඩු වෙනවා කියලා දැනදැනත් අර ගෙනාපු වාහන ටික කොහොම හරි දී ගන්න ඕන නිසා ඉතින් ඔය කතා කියනවද කියලා හිතා ගන්නත් බෑ. ඉතින් ටැක්ස් වැඩි වෙයි කියලා කියන්නේ දැන් ජනාධිපතිතුමා පවා කියනවනේ ටැක්ස් වල කිසිම වැඩිවීමක් වෙන්නේ නැහැ කියලා. එහෙම තියෙද්දින් ආයේ ඉතින් කොහෙන් හරි මොකක් හරි එකක් අල්ලගෙන ඉවරලා මේ වාහන මිල ඉතින් ඒ විදිහටම තියාගෙන යන තමයි සමහරු try කරන්නේ. අනෙක ඉතින් රැල්ලට සල්ලි තියෙන මිනිස්සු වාහන ගත්තා. දැන් සාමාන්‍ය මිනිස්සු ටිකක් තමයි වාහන ගන්න බලාගෙන ඉන්නේ. ඒ අයට කිසි කලබලයක් නැහැ. මොකද එයාලා බලන්නේ වටින මිලට සාධාරණ මිලට වාහනයක් ගන්න. මොකද නොවටිනා මිලක් වියදම් කරලා මිනිස්සු වාහන ගන්න කැමති නැහැ. සමහරු ඉතින් කියනවා ඔය මිලට වාහන ගන්නවට වඩා හොඳයි ඉඩමක් කරන් දැම්මනම් තව අවුරුදු ගානකින් ඒකේ වටිනාකමත් වැඩි වෙනවා. ඔන්න ඔහොම හිතන මිනිස්සු ටිකක් දැන් ලංකාවේ ඉන්නවා. ඉතින් දැන් යම් කිසි මිල අඩුවීමක් තියෙනවා ලංකාවේ වාහනවල. එතකොට ඉතින් මේ මිලට දැන් වාහනයක් ගන්නවද? එහෙම නැත්නම් තව ටිකක් ඉවසලා බලලා වාහනයක් ගන්නවද? ඔයාලගේ අදහස මොකද? කමෙන්ට් කරගෙන යන්නකෝ එහෙනම්. ඉතින් මේ වෙනකොට ඔන්න ඔහමයි වාහනවල තතේ. හිතුවට වඩා ඉක්මනට මිල අඩු වෙගෙන යන්න පටන් අරගෙන තියෙනවා. දැන් ඉතින් ලංකාවට එන වාහන මෙහෙම මිල අඩුවීමත් එක්ක ලංකාවේ තියෙන පරණ වාහන වලට මොකද වෙන්නේ? මේ වීඩියෝ එකේ කතා කරන්න ගියොත් ඔක දිග වැඩි වෙනවා. ඒ හින්දා අලුත් වීඩියෝ එකක් ගේමු. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක්.